පියුමි අක්ක ගාව විතරයි ඒව තියෙන්නේ. එයා ගාව තියෙන සමහර හෑන්ඩ් බෑග් ලක්ෂ 70යි. බුදු අම්මේ එච්චර වටිනවද කියලා. වාට නිකන් ඕක මොකක් විතරද? හෑන්ඩ් බෑග් එකක් විතරයි. පෙති කෑල්ලක් අරගෙන මෙහෙන් කපලා මහලා අඳින අපිට තියෙන දේපල ඔක්කොම එකතු කරත් එච්චර වටින්නේ නැහැ. දිස්ත්‍රික් ප්‍රථමයින් 11ක් මුල්සියෙන් 98ක් විවිධ ප්‍රථමයින් 3ක් දායාද කළ ගුරුත්වා දැන් ලංකාවටම ඔන්ලයින් චරක ධනංජය BS වලට හොඳම ගුරුවරයා. සල්ලි මේ අපි මොන ෆැෂන් ඩිසයිනෙන්ද බං මේ පේමන්ට් එකෙන් නේ පෙති කෑල්ලක් අරගෙන මෙහෙන් කපලා මහලා අඳින අපිට ෆැෂන් ඩිසයිනින් ආනවා. ඒ හින්දා ඉහළ ආදායම් ලබන රටවල තමයි ෆැෂන්ස් වලට මොනව වැය කරන්නේද? මුදල් වැය කරන්නේ. ඒවා හඳුන්වන්නේ මොනවද? හෑන්ඩ් බෑග් එකක් ඔය ලංකාවේ පියුමි අක්ක ගාව විතරයි ඒව තියෙන්නේ. එයා ගාව තියෙන සමහර හෑන්ඩ් බෑග් ලක්ෂ 70යි. සමහරුන්ට තියෙන දේපල ඔක්කොම එකතු කරත් එච්චර වටින්නේ නැහැ. ඒවා හෑන්ඩ් බෑග් විදියට නෙමෙයි හඳුන්වන්නේ පිට රට. ඒවට අහලා තියෙනවද? ඒවා හඳුන්වන්නේ ඉන්වෙස්ට්මන්ට් පීසස් විදියට තමයි ඒවා හඳුන්වන්නේ. Gucci, Louis Vuitton තව තියෙනවා එන බ්‍රෑන්ඩ්ස් ඔගයක් තියෙනවා. සමහර ඒවා ලක්ෂ 20යි 30යි 40යි 70යි කෝටියක් වෙන කීපයකුත් එයා ගාව තියෙනවා. ඒ ආයතන වලින් හදන්නේ පීසස් 5යි 6යි ලෝකෙට මෙච්චරයි. එයාලා හදන ඩිසයින් එකක් ආයෙ හදන්නේ නැහැ. එතකොට තව කාට හරි ඕනනම් ඒ හෑන්ඩ් බෑග් එක එයාගෙන් තමයි යූස් කරපු එකක් ගන්න වෙන්නේ. ඒකේ අර අපි සාමාන්‍යයෙන් කොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවනේ Apple ෆෝන් එකක් ගත්තට පස්සේ ආයෙ විකුණන්නත් පුළුවන් නේ. එතකොට ඔයාලට ඕකේ වැලියු එක තියෙන්නේ Apple ෆෝන් එකත් එක්ක ඒකේ බොක්ස් එක නේ ඒකට අවශ්‍ය ඩොකියුමන්ට්ස් ඔක්කොම තියෙනවා නම් ඒ වගේ විකුණන්න. ඒ වගේ ඒ හෑන්ඩ් බෑග් වලටත් බොක්ස් එක අවශ්‍ය ඩොකියුමන්ට්ස් ඒ ඔක්කොම එනවා. ඉතින් ඒ වගේ ඒවා ගොඩක් අය යූස් කරන්නේ නිතරම යූස් කරන්නේ අපේ නිකන් මේ පම්මල්ල වගේ. හිටලා තමයි මොන හරි ෆන්ක්ෂන් එකකට දානවා. ඉතින් ඒක අරගෙන එනකොට දන්න අය දන්නවා. අර වාට පේන්නේ නැහැ. වාට පේනව නම් මට කලින් ඕක හොයාගන්නවනේ. වාට නිකන් ඕක මොකක් විතරද? හෑන්ඩ් බෑග් එකක් විතරයි. බුදු අම්මේ එච්චර වටිනවද කියලා වගේ තියෙන්නේ.